ගොඩක් අයට මේ QR එක හදාගන්න ගියාම ඒක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම සමහර කට්ටියට පරණ QR කෝඩ් එක නැවත ගන්න ඕනි වෙලා තියෙනවා. තවත් කට්ටියකට පරණ අයිතිකරුගේ QR කෝඩ් එක අයින් කරලා Tamanටම අලුත් QR කෝඩ් එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න විදිය අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මම කියලා දෙනවා. මුලින්ම ෆියුල් පාස් කියන රජයේ සයිට් එකට යන්න. මම ඒකට යන විදිය පහලින් දාලා තියන්න. ඕගොල්ලන් අලුතෙන්ම QR කෝඩ් එකක් හදනවා නම් vehicle registration කියන තැනට යන්න. මෙතන ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ හැඳුනුම්පත් අංකය දෙන්න ඕනි. ඒ වෙනුවට ඕගොල්ලන්ට පුළුවන් පාස්පෝර්ට් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ නම්බර් එක මෙන්න මෙහෙම මෙතන සඳහන් කරගන්නවා. ඕගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක තමයි මෙතනට දෙන්න ඕනි. ඊට පස්සේ OTP අංකය එවන්න කියන තැනට ගිහිල්ලා ඔබන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට OTP අංකයක් එනවා. OTP එක ආවට පස්සේ ඕගොල්ලන්ගේ සම්පූර්ණ නම, ඕගොල්ලන්ගේ ලිපිනය ඒ ඔක්කොම සඳහන් කරලා මීළඟ කියන තැන ඔබන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට වාහනයේ විස්තර ටික සඳහන් කරන්න එනවා. එතනදී ඕගොල්ලෝ වාහනයේ අංකය මෙන්න මේ විදිහට ඉංග්‍රීසි අකුරු මේ පැත්තෙන් අංක ටික මේ පැත්තෙන් දාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට වාහනයේ වර්ගය තෝරන්න තියෙන්නේ. කාර් එකක්ද, බස් එකක්ද, බයික් එකක්ද ඒ වගේ. ඊට පස්සේ ඒක තෝරලා වාහනයේ චැසි අංකය මෙන්න මේ විදිහට සඳහන් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ වාහනය පෙට්‍රල්ද ඩීසල්ද කියලා තෝරගන්න තියෙන්නේ. ඒක තෝරගත්තට පස්සේ ලියාපදිංචි වන්න කියන තැනට ගිහිල්ලා ඔබන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඕගොල්ලන්ගේ QR කෝඩ් එක එනවා. මෙතනදී ඕගොල්ලන්ට පෙන්නනවා ඕගොල්ලන්ට සතියකට කොච්චරක් තෙල් ගහන්න පුළුවන්ද, ඕගොල්ලන්ගේ බැලන්ස් එක, ඒ වගේම මේක නැවත අලුත් වෙන දිනයත් ඕගොල්ලන්ට මෙතනදී පෙන්නනවා. ඩවුන්ලෝඩ් QR කියන තැන ටච් කරලා ඕගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඕගොල්ලන්ට වඩාත් පහසුයි. නමුත් සමහර අයට ඇත්ත විස්තර දැම්මට හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ පණිවිඩයක් එනවා. ඒකෙදි ඕගොල්ලන් කරන්න ඕනි මේ පේජ් එක, මේ සයිට් එක ආපහු ලෝඩ් කරලා බලන්න. ආපහු මේ සයිට් එකට ලොග් වෙලා බලන්න. එහෙමත් නැත්නම් සයිට් එකට පොඩි වෙලාවක් ගිහිල්ලා ආපහු ලොග් වෙලා බලන්න. ඒකත් වැඩ කරේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් settings වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට manage apps කියන තැනට ගිහිල්ලා Chrome browser එකේ cache clear කරන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් Play Store එකට ගිහිල්ලා Chrome browser එක update කරන්න. මේ ඔක්කොම කරලත් හරි ගියේ නැත්නම් ඒ කියන්නේ site එකේ ප්‍රශ්නයක්. ඉතින් අපිට ඒක හරියනකම් ඉන්න වෙනවා. දැන් අපි බලමු පරණ QR කෝඩ් එක ගන්න කොහොමද කියලා. ඒකට ඕගොල්ලෝ vehicle login කියන තැනට ගිහිල්ලා ඕගොල්ලෝ පරණ QR කෝඩ් එක දාපු නම්බරය ගහන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒ නම්බරේට OTP එකක් එයි. ඒ OTP එක ගෙහුවට පස්සේ ඕගොල්ලන්ට පරණ QR එක බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු පරණ අයිතිකාරයාගේ QR කෝඩ් එක අයින් කරලා අපේම QR කෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට ආපහු vehicle login කියන තැනට ගිහිල්ලා පරණ අයිතිකාරයාගේ නම්බරේ ගහන්න වෙනවා. එයා QR එක අරන් තියෙන නම්බරේ. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා එයාට කතා කරලා මේ නම්බරේ ගන්න. එතකොට ඒ නම්බරේ ගෙහුවට පස්සේ එයාගේ නම්බරේට කෝඩ් එක එනවා. ඊට පස්සේ එයාට කතා කරලා ඒ කෝඩ් එක අරගත්තට පස්සේ ඒ කෝඩ් එක ගහලා අපිට පුළුවන් QR කෝඩ් එක ගන්න. ඊට පස්සේ පොඩ්ඩක් පහලට ගියාම ඕගොල්ලන්ට පේනවා රතු පාටින් තියෙනවා delete profile කියලා. ඒක ඔබන්න. ඒක ඉපුවට පස්සේ මේ QR කෝඩ් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් සුපුරුදු විදිහට අලුත් QR කෝඩ් එකක් හදාගන්න. මේ ක්‍රමය ඕගොල්ලන්ට පරණ වාහනයට තියෙන QR එක අයින් කරලා අලුත් වාහනයට QR එකක් දාගන්නත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට තවත් ප්‍රශ්න තියෙනවා නම් වැඩිදුර ඕගොල්ලන්ට පුළුවන් මේවට උත්තර හොයාගන්න vehicle login කියන තැනට ගිහිල්ලා මෙතන නිල් පාටින් තියෙනවා ලියලා නිතර අසන ප්‍රශ්න කියලා. ඒක ඔබන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට PDF එකක් එනවා. භාෂා තුනෙන්ම ඕගොල්ලන්ට ඕනි සියලුම දේවල් වලට උත්තර එතන තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වෙනවා නම් යාළුවෙක්ට share කරලා channel එකට එකතු වෙන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු.